දේශපාලන සංස්කෘතියක් ඇතුලේ ඔය අවදානම ඉතාමත්ම වැඩි වෙලා තියෙනවා මේ ඇතිවෙච්ච ප්‍රතිව්‍යුහගත කිරීමත් එක් කළමනාකාරීත්වයටවත් අධ්‍යක්ෂක මණ්ඩලයටවත් සේවකයන්ටත් ඔය කාටවත් නඩු වැටෙන්නෙත් නෑ. ඒගොල්ලන් රස්සාවල් නැති වෙන්නෙත් නෑ, පඩි කැපෙන්නෙත් නෑ, බෝනස් නැති වෙන්නෙත් නෑ. බලශක්ති නිෂ්පාදනය එහෙම නැත්නම් ජනනය කියන එක 100% පුද්ගලීකරණය වෙන්න ඕනේ. රටක් විදියට අගාධයට සමාජයක්, දේශපාලනයක් ආර්ථිකයක් අගාධයට යන්නට අවශ්‍ය කරන සියලුම රුකුල් දුන්න කණ්ඩායම තමයි ඒකාබද්ධ විපක්ෂය ඇතුලේ ඉන්නේ. තමන්ට උඩින් කිසි දෙයක් නැහැ, නීතියක් තියෙන තමන්ට පල්ලෙහෙන් කියන මට්ටමින් තමයි ඔවුන් සම්පූර්ණයෙන්ම තමන්ගේ මුළු දේශපාලන ක්‍රියාවලියම ලංකාවේ අරගෙන ගියේ. ඔවුන් මතමයි යැපිච්ච පරපෝෂිත ටිකක් විතරයි. රටේ බහුතර ජනතාව දවස ගානේ ඒවා දකින්න සතිය කතා කරේ නැතුණාට ඉතාමත්ම අප්‍රසන්න විදියට ඕකෙන් බැහැර වෙලා යනවා. සෙන්ටරයිට් පොලිටික්ස් 50 වෙනි වැඩසටහනත් එක්ක තමයි ඔබ එකතු වෙලා ඉන්නේ. ඉතින් වැඩසටහන් 50ක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මංජු නිශාංක YouTube නාලිකාව subscribe කරන්න මෙච්චරක subscribe කරලා තිබ්බේ නැත්නම් ඒ වගේම තමයි ඔබේ අදහසුත් අපිත් එක්ක බෙදා ගන්න කියලා වැඩසටහන පටන් ගන්නකොටම මතක් කරනවා. ඉතින් අද දවසේදීත් මගෙත් එක්ක සුපුරුදු පරිදි අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙනවා. ගෝලීය ශ්‍රී ලාංකික කොංග්‍රසයේ නායක මංජු නිශාංක. ආයුබෝවන් මංජු. අයබන් ශදි. මංජු අපි පහුගිය දවස්වල වැඩිපුරම සමාජ මාධ්‍ය ඔස්සේ සහ රටේ ජනතාව කතා කරපු මාතෘකාවක් වුණේ මේ ලංවීම සම්බන්ධයෙන්. එහෙම නැත්නම් ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන්. ඉතින් මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ යටතේදී අතරම කිව්වොත් ප්‍රධාන සමාගම් 4කට සහ අනු සමාගම් 2කට මේ විදුලි බල මණ්ඩලය අහුසු වෙලා නැවත එහෙම නැත්නම් සමාගම් 6කට සම්පූර්ණ සමාගම් 6කට බෙදලා දීලා තියෙනවා. ඉතින් මම මුලින්ම මගේ සමාගම් 6 මොකක්ද කියන එක මතක් කරන්නම්. ඒක තමයි විදුලි ජනන ලංකා පුද්ගලික සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නන්ගේ පුද්ගලික සමාගම, ජාතික පද්ධති ක්‍රියාකාරු පුද්ගලික සමාගම, විදුලිය බෙදා හැරීම ලංකා පුද්ගලික සමාගම, සේවක අරමුදල් පුද්ගලික සමාගම සහ එනර්ජි චර්න් ලංකා පුද්ගලික සමාගම් විදිහට මේ විදිහට සමාගම් 6කට බෙදා වෙන් කරලා තියෙනවා. කොහොම වුණත් මංජු මෙතන ගැටලුවක් වුණා. ඒ කියන්නේ ගොඩක් දෙනෙක් කිව්ව දෙයක් තමයි මේකෙන් වෙන්නේ පෞද්ගලිකකරණය කිරීමක් වෙනවා කියන එක. හැබැයි මේකෙන්දී රජයේ පැහැදිලිවම කිව්වා මේ සියලුම සමාගම් ටික නැවත පනතකින් එහෙම නැත්නම් මේ පනත වෙනස් කරලා මිසක් පෞද්ගලිකකරණය කරන්න බෑ. මේ සියලුම සමාගම් ටික රජය යටතේ තමයි පවත්වාගෙන යන්නේ කියන කාරණාව. කොහොම බංජු මෙතෙන්දී අපිට කතා කරන්න දේවල් ටිකක් තියෙනවා කියලා හිතනවා. මොකද අපි දිගින් දිගටම කතා කරපු දෙයක් තමයි මේ සමාගම් එහෙම නැත්නම් රජයේ විසින් ව්‍යාපාර එහෙම නැත්නම් සමාගම් කරන්න හොඳද නැද්ද කියන එක ගැන අපි දිගටම කතා කරා. විශේෂයෙන්ම අපිකට විරුද්ධව කතා කරා. ඉතින් මේ ප්‍රතිව්‍යුහගතකරණය එහෙම නැත්නම් මේ ලංවීමේ මේ සිදුවෙච්ච ප්‍රතිව්‍යුහගතකරණය ගැන මම හිතන්නේ අපි දිගින් දිග දැනටත් කතා කරොත් හොඳයි කියලා මට හිතෙනවා. ඔව් ශදි මම හිතන්නේ මේ වෙලාවේ රජය විසින් සිදු කරපු ක්‍රියාවලිය ලංකා විදුලි බල මණ්ඩලයට ඕක ඇත්තටම IMF එක එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තිබුණ මූලික යෝජනාව වෙච්ච ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කියන්නේ පෞද්ගලීකරණය හරහා ප්‍රතිව්‍යුහගත කිරීම කියන එක නෙමෙයි. එතනදී ඔවුන් අර ජාතික ජන බලවේගයේ තියෙනවානේ ඔවුන්ගේ ජාතික ප්‍රතිපත්තියක් වශයෙන් ඒ කියන්නේ රාජ්‍ය සම්පත් පුද්ගලීකරණය කරන්න නැහැ කියන දැඩි ආකල්පයක ඉන්න හින්දා වෙන්න පුළුවන් මම හිතන්නේ. ඔවුන් ඒ කියන්නේ අනිත් අංශවලින් කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පනවලා තියෙන අනිත් කොන්දේසි සියල්ලක්ම වගේ ඉටු කරන අතරේ මේ කොන්දේසියේදී යම් නම්‍යශීලීභාවයක් ලබාගෙන ප්‍රතිව්‍යුහගතකරණයක් කරා. නමුත් ඒ සියලුම ආයතන රජය සතුව තියා ගනිමින්. එතකොට ශදි මතක් කරා වගේ ප්‍රධාන කොටස් 4යි අනු කොටස් 2කට මොනවාද විදුලි උත්පාදනය එහෙම නැත්නම් ජනනය කිරීම සඳහා වෙනම සමාගමක් විදිහට රජය සතු සමාගමක්, ඊට පස්සේ සම්ප්‍රේෂණයට තවත් සමාගමක්, ඊට පස්සේ බෙදා හැරීමට ඩිස්ට්‍රිබියුෂන් එකට වෙනත් සමාගමක් සහ ඊට පස්සේ සිස්ටම් ඔපරේටර් කියන එක කියන්නේ අර අපේ තියෙන ග්‍රිඩ් එක බැලන්ස් කරන්න වෙනම සමාගමක්, ඊට පස්සේ තව අනු සමාගම් දෙකක් වශයෙන්. එතකොට උතන අර මූලිකම අපේ අවධානය යොමු වෙන අර ප්‍රධාන සමාගම් 4ට. ඒ කියන්නේ ජෙනරේෂන්ස්, ට්‍රාන්ස්මිෂන්ස්, ඩිස්ට්‍රිබියුෂන්ස් ඇන්ඩ් සිස්ටම් ඔපරේටර් කියන මේ 4ට. එතකොට දැන් මම ඕක දකින්නේ ඇත්තටම ඒ කියන්නේ මෙතනදී ආයසරක මතක් කරනවා මේ විවේචන දේශපාලන විවේචන කියන තැනකින් බලන්නේ නැතුව එතනින් එහාට ගිහිල්ලා ඒ කියන්නේ මේ කියන කරුණු කාරණා පිළිබඳ විපරමක් කරන්න කියන එක තමයි අපි කරන ආරාධනය. ඒ කියන්නේ ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් හෝ ලංකාවේ මේ පිළිබඳව යම් උනන්දුවක් දක්වන ඕනම කෙනෙක්ට. ඒතර අපි මේ ගැන දිගින් දිගටම කතා කරලා තියෙනවා ශාදී. ඒ කියන්නේ විදුලි බල මණ්ඩල වගේ පුද්ගලීකරණය කරනවා කියන එක
ලංකාවේ හැමදාම බිල්ලෙක් මවලා තිබුණා. ඒ කියන්නේ පෞද්ගලීකරණය කරනවා කියන එක ඇතුලේ සම්පූර්ණයෙන්ම මේක අපේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්. විදුලි බිල වැඩි වෙන්න පුළුවන්. අපිට ලයිට් කපන්න පුළුවන්. මේක සැබටාජ් කරන්න පුළුවන් පුද්ගලික අංශයේ මැදිහත් වෙලා. එතකොට වගේ අනවශ්‍ය අනියත බියවල් ගොඩාක් අපිට දාලා තිබුණා. අදටත් කාගෙන් හරි ඇහුවොත් එහෙම හිතන්නේ නැතුව ගිරවෙක් වගේ කියන දේවල් ටික තමයි ඕක. ඕක ප්‍රයිවටයිස් කරොත් එහෙම අනිවාර්යෙන් අපේ ලයිට් බිල් වැඩි වෙයි. මොනවාද ලයිට් අපිට විදුලි නැති වෙයි. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අවශ්‍යතා මත අපේ විදුලි විසන්ධි සිදු වෙයි. ඒ කියන්නේ අර නියමාකාරයෙන් පාරිභෝගික ආරක්ෂණයක් අපිට නැති වෙයි කියන බිල්ලෙක් මවලා තියෙනවා. ආණ්ඩුව විසින් සහ විශේෂයෙන්ම පාමාංශික දේශපාලන මතවාද විසින්. දැන් එතකොට අද වෙනකන් අපේ රටේ පුරවැසියෝ කියන්නේ විදුලි පාරිභෝගිකයෝ විදිහට මිනිස්සුන්ට සුරක්ෂිතයි කියලා හිතලා තියෙනවද? දැන් මෙච්චර කාලයක් අපේ රටේ විදුලිය සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරේ, උත්පාදනය කරේ සහ බෙදා හැරිය සහ මිනිසුන්ට ලබා දුන්නේ පාරිභෝගිකයන් ලබා දුන්නේ 100% රජය විසින්. එතකොට 10 දෙනෙක්ගෙන් ඇහුවොත් අපේ රටේ මිනිස්සුන්ගෙන් මම හිතනවා 10 දෙනාම විදුලි බල මණ්ඩලයට ඒ කියන්නේ අර මුවින් නොවැන බනින තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ කිසිම පාරිභෝගිකයන්ගේ පැත්තෙන් ගත්තොත් එහෙම කිසිම ආරක්ෂණයක් නැහැ. ඒ කියන්නේ මිල පැත්තෙන් ගත්තත් එතකොට විදුලි විසන්වීම් ගත්තත් ඊට පස්සේ අර විදුලි කප්පාදුන් පැත්තෙන් ගත්තත් ඊට පස්සේ අපේ තියෙන ප්‍රධාන විදුලි බල ජනනය කිරීම වෙන ඒ කියන්නේ අපේ ජල විදුලිය ගත්තාත් එතකොට ඩීසල් එතකොට මොනවද ගල්ලංගුරු විදුලි බල උත්පාදන මේ හැම තැනදීම නොසිතූ අවස්ථාවන් වලදී සිදුවෙන විදුලි කඩා ඒ කියන්නේ විදුලි බිඳවැටීම් මේ හැම එකක්ම අපේ රටේ පුරවැසියෝ ඒ කියන්නේ රටක මිනිස්සුන්ට විදුලිය පැත්තෙන් වෙන්න පුළුවන් සියලුම අසාධාරණකම් සහ අකටයුතුකම් මේ වෙනකොට වෙලා තියෙනවා. එහෙම නෑ කියන පුද්ගලයෙක් ඉන්නවා නම් පුළුවන් නම් ඒක නිකන් අර මලමිනියක් ඒ කියන්නේ මිනිස් මැරිච්ච නැති ගෙදරකින් අබෑටයක් හොයාගන්නවා වගේ අමාරු වැඩක් ලංකාවේ. ඔක තමයි ඇත්ත තත්ත්වය. එතකොට රජය විසින් මේක කරා කියලා මේක ආරක්ෂා වෙනවා කියන තර්කය එතනින්ම අපි බිඳගෙන යන්. ඒ කියන්නේ මෙච්චර කල් අපිට අමුතුවෙන් කියන්න ඕනේ නෑ. මිනිස්සු ඒක අත්දැකලා තියෙනවා. රජය විසින් මේකක් 100%ක් අර මේ භූත නිධානය වගේ බලාගෙන මේ බදාගෙන ඉන්න ගියාම වෙන දේ අපි හොඳට අත්විඳලා තියෙනවා විශේෂයෙන්ම අපි වගේ රටවල් වල. එතකොට දැන් මේකට විසඳුමක් විදිහට දැන් මේක අර ජෙනරේෂන්ස් එහෙම නැත්නම් විදුලි ජනනය වෙනම මේ සමාගමක් විදිහට සම්ප්‍රේෂණය වෙනම සමාගමක් බෙදා හැරීම වෙනම සමාගමක් සහ ඊට පස්සේ තුලනය ඒ කියන්නේ අර මේ සිස්ටම් ඔපරේටර් කියන එක වෙනම සමාගමක් විදිහට අරන් ගිහිල්ලා ඒ තුලින් අපේ කාර්යක්ෂමතාව වැඩි කරගන්න පුළුවන් ඊට පස්සේ පුද්ගලික ඒ කියන්නේ ප්‍රාග්ධනය මේක තුළ අරගෙන එන්න පුළුවන් සහ ඊට පස්සේ අපි මේ බලාපොරොත්තු වෙන ඉලක්කත් අපේ ඉලක්කයන් තියෙනවනේ ඊළඟ වසර 5ට 10ට අපි යන්න ඕනේ බලාපොරොත්තු වෙන ඉලක්කයන් තියෙනවා අපේ රටේ විදුලි බල කියන්නේ බල ශක්ති නිෂ්පාදනයත් එක්ක. ඒතර අන්නේ ඉලක්කයන් වලට යන්න හරි ලේසි මේ වගේ සමාගම් 4කට කඩාගෙන සහ අනු සමාගම් 2ක් එක්ක යනවා කියන තර්කය ආණ්ඩුව 100%ක් රජය සතු ආයතන විදිහට පවත්වාගෙන යාම තුළින් කියන එක ඉතාමත්ම අමූලික ඒ කියන්නේ අසම්පූර්ණ තර්කයක්. ඒ කියන්නේ මේ ඕක සැදී ඇත්තටම ඉතින් වැඩක් නෑ. සරලම කතාව ඔය කරපු ප්‍රතිව්‍යුහගතකරණය ඒ කියන්නේ තිබුණ ලොකු මෙස් එකක් තව පොඩි පොඩි කෑලි 6කට කඩාගත්තා විතරයි උනේ ඔතන. දැන් ඔතනදී මම දකින්නේ මෙතන ලොකු අවදානමක් තියෙනවා අර විදුලි බල මණ්ඩලයේ තිබුණ ඒ කියන්නේ බියුරොක්‍රසියකට එහයින් ගිහිල්ලා දැන් ආයතන 4කින් මේ බියුරොක්‍රසියක වර්ධනය වෙයි කියන එක තමයි මට තියෙන බය. ඒ කියන්නේ ඉස්සරට මොනවා වුණත් ඒ කියන්නේ අර විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා හෝ එහෙම නැත්නම් අධ්‍යක්ෂ ජනරාල් හෝ එහෙම නැත්නම් මොනවද විදුලි බල මණ්ඩලයේ මොනවද සාමාන්‍ය ආධිකාරීවරයාගේ තියෙන කියන්නේ ඔවුන්ගේ විධානයන් වලට මොනවා වුණත් මුළු ඒ කියන්නේ මුළු විදුලි බල මණ්ඩලය ඔක්කොම වගේ යටවන තත්ත්වයක් තමයි තිබුණේ. ඒ කියන්නේ ඒ අන පිළිපදින තත්ත්වයක්. නමුත් මේ සමාගම් 4ට කැඩීම ප්‍රධාන සමාගම් 4ට කැඩීම තුළින් මේ සමාගම් 4 අතරේ ඇත්තටම පාරිභෝගිකයන් වෙනුවෙන් මේ සමාගම් 4 තරඟ කිරීමක් දැන් බලාපොරොත්තු වෙන්නේ ඒකයි. ඒ කියන්නේ තරඟකාරීත්වය වැඩිලා පාරිභෝගිකයන් හොඳ සේවාවක් ලබා දෙන්න කියලා. හැබැයි මේක රජය සතුව තියාගෙන යාම තුළින් මේ කොටස් 4ක් පවත්වාගෙන යාම තුළින් වෙන්නේ ඇත්තටම තමන්ගේ ප්‍රතිලාභ වැඩි කරගන්න මේ තරංකාරීත්වයක් ඇති වෙනවා මිසක් ඒ කියන්නේ ඔවුන් පුද්ගලිකව තමන්ගේ ප්‍රතිලාභ වැඩි කරන්න මේක ඇතුළේ තරංකාරීත්වයක් ඇති වෙනවා මිසක් පාරිභෝගිකයන් වෙනුවෙන් මේ තරංකාරීත්වය ඇති වෙන්නේ නැහැ. මොකද ෂාදි මේක දැන් මේ 4ට කැඩුවා කියලා ආණ්ඩුව සතුව තියෙන තාක්කල් තව දුරටත් ඇත්තටම මේකට දේශපාලන
බලපෑම් මැදිහත්වීම අනිවාර්යෙන්ම තියෙනවා. හරි ජාතික ජන බලවේගය අතාරින්නකෝ. අර ඒගොල්ලෝ එහෙම දෙයක් කරන්නේ නැහැ කියලා. නමුත් ජාතික ජන බලවේගය කියන්නේ හැමදාම බලේ ඉන්න රට මේ පක්ෂයක් නෙමෙයි. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක බලය මාරු වෙනවා. ඒතකොට අපි දන්නවා අපේ ඉතිහාසයේ අත්දැකීම් සහ අපේ රටේ දේශපාලන සංස්කෘතියත් එක්ක තාමත් අපිට අවදානමක් තියෙනවා. ඒ කියන්නේ අර දූෂිත දේශපාලඥයන් නැවත ඒ කියන්නේ බලයට යම් අවස්ථාවල දෙන්න. එතකොට නැවත වතාවක් මේකට දේශපාලන බලය මැදිහත් වීම තියෙනවා. දැන් වෙලා තියෙන්නේ දැන් මේක හරියටම කෑලි හතරට කඩලා දීලා තියෙන හින්දා ඇත්තටම ඒ වගේ දූෂිත දේශපාලනයන් බලයට පත් වුණොත් එහෙම ඉස්සරට වඩා වැඩිපුර මේ බියුරොක්‍රසි එක සහ වංචා දූෂණයන් සිද්ධ වෙන්න තියෙන අවස්ථාවන් හොඳට දැන් පැහැදිලිව පේන්න තියෙනවා මේක ඇතුලේ. ඒ කියන්නේ ඉස්සර නම් අඩු ගන්න අපි හිතමු නිකන් අර ඔක්කොම එකට තිබුණ හින්දා වැහිලා තිබුණා කියලා ගොඩක් කියන දූෂණ වංචා වෙන්න පුළුවන් තැන් ගොඩක් වැහිලා තිබුණා නම් එහෙම දැන් හරියට මේක අර බෙදලා තියෙන හින්දා ලස්සනට ඒවා ටිකත් ඔක්කොම එළියට අවිල්ලා තියෙනවා. ඒතකොට අපි වගේ රටක දේශපාලන මේ වගේ දේශපාලන සංස්කෘතියක් ඇතුලේ ඔය අවදානම ඉතාමත්ම වැඩි වෙලා තියෙනවා මේ ඇතිවෙච්ච ප්‍රතිව්‍යුහගත කිරීමත් එක්ක මම දකින මම කියවා ගන්න විදිහට. නැවත වතාවක් කියනවා මේ මම කතා කරන්නේ ජාතික ජන බලවේගය විසින් අරගෙන ආපු ඒ දේශපාලන සංස්කෘතිය නෙමෙයි වෙන්න පුළුවන්. මොකද ඔවුන් කියන ඔවුන් වංචා දූෂණය සම්පූර්ණයෙන්ම ඒකට විරුද්ධව වැඩ කරන ගණ්ඩායමක් කියලා. හරි ඒ අපි සැකේ වාසිය ඔවුන්ට දීලා මේ ගැන බැලුවොත් එහෙම අපිට ඒකෙන් විතරක් රට දිහා බලන්න බෑ. මොකද අපි මේ දේශපාලනය වෙනස් වෙනවා. එතකොට මේකේ මම නැවත වතාවක් කියනවා මේකේ කිසිම ආකාරයක ඒ කියන්නේ දේශපාලන මැදිහත් වීම වෙන්න පුළුවන් දේශපාලන මැදිහත් වීම වලින් කිසිම අඩුවක් වෙන්නේ නැහැ. සහ ඊට පස්සේ බියුරොක්‍රසි එක සම්පූර්ණයෙන්ම පෙරටත් වඩා ඒ කියන්නේ ආයතනයෙන් මිනිස්සුන්ට විතරක් නෙමෙයි මේ ආයතන හතරත් මේ ආයතන හතර අතරත් දැවැන්ත ප්‍රතිරෝධයන් සහ බියුරොක්‍රසි එක අනිවාර්යයෙන්ම නිලධාරීවාදයේ ක්‍රියාත්මක වෙලා සෑහෙන මේක අවදාන කොට යන්නට ඉඩක් තියෙනවා. දෙවෙනි කතාව. තුන්වෙනි එක තමයි ආයෝජකයන්ගේ පැත්තෙන් ගත්තොත් ෂදී ඇත්තටම මේකේ කිසි ඒ කියන්නේ විශේෂයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැනටත් අපි දන්නවා ලංකා විදුලි බල මණ්ඩලයේ ව්‍යාපෘති ඕන තරම් අපි ගත්තොත් එහෙම ඒ කියන්නේ මොනවද විදුලි ජනනය කිරීමේ විශේෂයෙන්ම ඔය පුනර්ජනනීය බල ව්‍යාපෘති ගත්තොත් එහෙම සුළං බලය, සූර්ය බලය මේ වගේ විදුලි ජනන ව්‍යාපෘති ගත්තොත් එහෙම. එතකොට සම්ප්‍රේෂණ පද්ධති ව්‍යාපෘති ගත්තොත් එහෙම අද වෙනකොට මේ හැම එකටම පුද්ගලික ආයෝජන කැදවනවා. ඒ කියන්නේ මොනවද PPA එකක් සයින් කරලා, ඒ කියන්නේ power purchase agreement එකක් සයින් කරලා අවුරුදු 20කට ඒ වගේ සයින් මේ අත්සන් කරලා ඊට පස්සේ ඔවුන්ට සම්පූර්ණයෙන්ම ඒක ඒ කියන්නේ ගොඩනගලා ඒක සම්පූර්ණයෙන්ම කළමනාකරණය කරලා යම්කිසි කාලයක් ගියන් පස්සේ විදුලි බල මණ්ඩලයට ලබා දෙන විදිහට. හරිද? ඒතර ඒ වගේ දැනටත් ඒ කියන්නේ මේ තියෙන බියුරොක්‍රසි එක ඇතුලේ එන ආයෝජන ටිකක් තියෙනවා. ඒ කියන්නේ ආයෝජන කෙසේ වෙතත් ඒ කියන්නේ ව්‍යාපාර වලට පුද්ගලික අංශයේ සහභාගී වීමක් තියෙනවා. ඒතර ඕකේ ආයේ ලොකු වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් මේක ආයතන හතරකට කැඩුවා කියලා. එකම දේ ඒ ටෙන්ඩර් කරන තැන ඉස්සර විදුලි බල මණ්ඩලයෙන් අර එළියට දාපු ටෙන්ඩර් එක දැන් වෙනත් නමකින් වෙනත් ආයතනයකින් ටෙන්ඩර් එකක් විදිහට එළියට එන්න පුළුවන්. එච්චරයි මේක ඇතුලේ වෙනස. ඒ කියන්නේ මම කියන්නේ මේකේ වව් එකක් නැහැ. ඒ කියන්නේ ඉන්වෙස්ටර් කමියුනිටි එකට ඒ කියන්නේ ආයෝජකයන්ට මේ ඇතිවෙච්ච ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුලේ ලොකු විශ්වාසයක් මේ එකතු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේක මේ කෑලි හතරකට ගැඩුවා කියලා. මොකද මේක පුද්ගලීකරණයක් නෙමෙයි. එහෙම නැත්නම් පුද්ගලික ආයෝජකයන්ට අවශ්‍ය වුන් බලාපොරොත්තු වෙන වෙනස් වීම නෙමෙයි මේක ඇතුලේ සිද්ධ වුනේ. එතකොට දෙවෙනි කාරණාව ඒකයි. තුන්වෙනි කාරණාව තමයි සාමාන්‍යයෙන් අපි දන්නවා රජ්‍ය ආයතනයක් වුණාම ෂදීක් මොනවා වුණත් අපි හැමදාම කියන දෙයක් තමයි රිස්ක් එක කියන එක අවදානම කියන එක කවදාවත් ඔවුන්ට දැනෙන්නේ නැහැ. මොකද ඒ ආයතනය රජය සතු නිසා ඔවුන් දන්නා ඕනෑම ප්‍රශ්නයක් වුණොත් එහෙම ඒ අවදානම ඇතුළේ ඕනෙම පාඩුවක් සිද්ධ වුණොත් එහෙම අනිවාර්යෙන් මහා භාණ්ඩාගාරයට ගිහලා තමයි නවතින්නේ. ඒකේ කළමනාකාරීත්වයටවත් අධ්‍යක්ෂක මණ්ඩලයටවත් සේවකයන්ටවත් ඔය කාටවත් නඩු වැටෙන්නෙත් නැහැ. ඒගොල්ලන් රස්සාවල් නැති වෙන්නෙත් නැහැ, පඩි කැපෙන්නෙත් නැහැ, බෝනස් නැති වෙන්නෙත් නැහැ. මේ පාඩුව සම්පූර්ණයෙන්ම මහා භාණ්ඩාගාරයට යනවා. එතකොට දැන් ඔය හතර රජයේ සතුව තියෙනවා කියලා කියන්නේ මේ ඒ තත්ත්වයේ කිසිම වෙනස් වීමක් වෙලා නැහැ. එතකොට මේගොල්ලන්ට ඉන්සෙන්ටිව්ස් නැහැ මේ ආයතන විදිහට. ඒ කියන්නේ රජයට අපි ආයතනයක් රජයට අපි සැකේ වාසි දෙමුකෝ. රජයට දැඩි අවශ්‍යතාවයක් තියෙනවා අපේ බලශක්ති නිෂ්පාදනය සහ මේ මුළු ක්‍රියාවලියම අලුතෙන් පණ ගන්නවලා අරගෙන මේ ලොකු වෙනසක් කරන්න කියලා. නමුත් ඒ ආයතනයේ සේවකයෝ කලින් හිටපු ආයතන සේවකයෝම තමයි. ඒතර ඔවුන්ට රජයේ සතු ආයතනයක් වුණාම ඔවුන්ට ඉන්සෙන්ටිව් එකක් නැහැ. ආයතනයක් විදිහට DNA එක නැහැ. ඒක ඇතුලේ අපි අලුත් දේවල් හොයාගන්න ඕනේ, අලුත් දේවල් කරන්න ඕනේ, මේවා අපි තව එක්ස්පෑන්ඩ් කරන්න ඕනේ. මොකද එහෙම වුණා කියලා උන්ට ලැබෙන දෙයක් නැහැ ඒකේ. එතකොට දැන් පුද්ගලික ආයතන වල ඊට වඩා ගොඩක් වෙනස් සත්‍යයක් තියෙනවා. මොකද ඒගොල්ලන්ට තියෙනවා ස්ටේක් හෝල්ඩර් රෙස්පොන්සිබිලිටි කියන එක. ඒක ඇතුලේ උන් ගොඩාක් දේවල් කරනවා. ඒක මම ඊළඟට මේ පැහැදිලි කරන්නම්. එතකොට මම මේ කියාගෙන ආවේ මේක මේ ආණ්ඩුව ඇතුලේ තියාගෙන 100ක් කෑලි හතරක් ඇදුවා කියලා. තවදුරටත් මේ අර මොනවද පේපර් වර්ක්ස් වැඩි වෙන එකක්. එහෙම නැත්නම් මේ
කොළ කෑලි වැඩි වෙන එකක් සහ බියුරෝක්‍රසි එක වැඩි වෙන එකක් සහ ඊට පස්සේ ආයතන අතර ප්‍රතිරෝධය වැඩිවීමක් වගේ දේවල් ටිකක් හැර මේ ලොකු දේවල් ටිකක් වෙන්නේ නැහැ. මොකද දැනටත් CEB එකේ ඔය 4 වෙන වෙනම කරන්න යන දේවල් ටික පුද්ගලික අංශය කැඳවලා දැනටත් කරනවා. අපි දකිනවනේ දැන් ලංකාවේ තිබුණ සුළං බලයට නිකුත් කරපු ලොකුම මොනවද ටෙන්ඩර්ස් ටික ඔක්කොම. එතකොට මොනවද සූර්ය බලයට තිබුණ ටෙන්ඩර්ස් ටික ඔක්කොම. එතකොට පහුගිය අවුරුදු දෙක ඇතුලේ විශේෂයෙන්ම සම්ප්‍රේෂණ පැත්තෙන් ගත්තොත් එimhe ලොකු ටෙන්ඩර්ස් ටික ඔක්කොම යන්නේ ප්‍රයිවට් සෙක්ටර් එකට තමයි. හරිද? ඒතර ඒගොල්ලන්ගේ එක මොඩල්ස් විදිහට ඒගොල්ලන්ගේ ආයෝජන ටික අරගෙන හිමිකාරිත්වයක් යටතේ උන්ට හිමිකාරිත්වයක් ලබා දීලා යම්කිසි කාලයකට පස්සේ මේ ආණ්ඩුවට පවර ගන්න විදිහට. මේක ඇත්තටම විය යුතු විදිහ මීට වඩා ගොඩක් වෙනස්. ඒ කියන්නේ මේක ඇත්තටම genuinely අපේ බලශක්ති පරිණාමයක් එහෙම නැත්නම් පරිවර්තනයක් කරන්න නම් අපිට අවශ්‍යතාව තියෙන්නේ බය නැතුව මෙතන වෙන්න ඕන දේ තමයි ශදි ඔය කඩපු කෑලි හතර හරි. හරිද? ඔතනින් වෙන්න ඕන දේ තමයි අනිවාර්යයෙන්ම බලශක්ති නිෂ්පාදනය එහෙම නැත්නම් ජනනය කියන එක 100% පුද්ගලීකරණය වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ සමාවෙන්න බලශක්ති ජනනය කියන එක අනිවාර්යෙන් 100% පුද්ගලීකරණය වෙන්න ඕනේ. බලශක්ති බෙදා හැරීම කියන එක ඩිස්ට්‍රිබියුෂන් කියන එක අනිවාර්යයෙන්ම 100% පුද්ගලීකරණය වෙන එක තමයි හොඳ. ඒ කියන්නේ ගොඩක් ඵලදායී වෙන්නේ. ඊට පස්සේ බලශක්ති සම්ප්‍රේෂණය අපේ ග්‍රිඩ් එක කියන එක පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකක යන එක තමයි හොඳ. ඒක තමයි අපිට වැඩිම ප්‍රතිලාභ ගන්න පුළුවන්. ඒකේ අපේ වැඩි කොටසක් ආණ්ඩුව සතු තියාගත්තට කමක් නැහැ PPP එකේ පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකේ. ඊට පස්සේ සිස්ටම් ඔපරේටර් කියන එක අනිවාර්යෙන් ආණ්ඩුව සතු තියාගත්තට කමක් නැහැ. මොකද ඒක ලාභ ලැබිය යුතු ආයතනයක් නෙමෙයි. මොකද ඒක සතුව ඉතාමත්ම සංවේදී අපේ වෙළඳපළ පිළිබඳව අපේ ඉල්ලුම සහ සැපයුම සහ මේ සියලුම දත්තයන් ඉතාමත්ම යාවත්කාලීට කරමින් මේ සියලුම දැනුම තියෙන්නේ මේ සිස්ටම් ඔපරේටර් කියන ආයතනය සතුව. එතකොට සාමාන්‍යයෙන් ඕනෙම දියුණු රටවල් වල පවා මේ සිස්ටම් ඔපරේටර් කියන ආයතනයන් පවත්වාගෙන යන්නේ non profit organizations විදිහට. ඒ කියන්නේ ලාභ නොලබන ආයතනයන් විදිහට. ඒකට හේතුව තමයි මේ market insights එහෙම නැත්නම් ඒ වෙළඳපළ තොරතුරු සහ දත්තයන් කියන ඒවා සහ ඊට පස්සේ ඒක බැලන්ස් කරන එක ඉල්ලුම සහ සැපම බැලන්ස් කරන එක ඉතාමත්ම සංවේදී නිසා ඒ කියන්නේ ජාතික ඒ කියන්නේ රටක් විදිහට අපිට ඒක 100%ක් රජය සතු තිබුණට කමක් නැහැ. ඒකට ආයසරක් මම කියන්නම් විදුලි බල ජනනය ජෙනරේෂන්ස් කියන එක 100%ක් පුද්ගලික අංශය සතු කරලා ඩිස්ට්‍රිබියුෂන් කියන එක 100%ක් පුද්ගලික අංශය සතු කරලා ට්‍රාන්ස්මිෂන් කියන එක පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකක් විදිහට ගිහිල්ලා ඒ කියන්නේ අපේ පබ්ලික් එකට ආණ්ඩුවටත් ඒක කන්ට්‍රෝල් එකක් තියාගෙන සිස්ටම් ඔපරේටර් කෙනෙක් විතරක් non profit එකක් විදිහට ඒ කියන්නේ ආණ්ඩුව සොතු තියාගෙන යන තමයි මේ මොඩල් එක සම්පූර්ණයෙන්ම ඔප්ටිමයිස් වෙන්නේ. ඒතර ඔකදී අර ජෙනරේෂන් සහ ඩිස්ට්‍රිබියුෂන් කියන දෙක අපි අනිවාර්යෙන් පුද්ගලීකරණය සතු කරන්න ඕනේ කියලා කියන්නේ. ওই දෙකට අපිට දැවන්ත වශයෙන් සහ ඊට පස්සේ අරක මේ ට්‍රාන්ස්මිෂන් කියන එක PPP එකක් විදිහට යන්න ඕනේ කියලා කියන්නේ. ওই තුනේදී කැපිටල් ඉන්වෙස්ට්මන්ට් සහ ටෙක්නොලොජි සහ ඉනෝවේෂන්ස් කියන මේ තුනම ඉතාමත්ම හොඳට අරගෙන එන්න පුළුවන් එකම කණ්ඩායම තමයි පුද්ගලික අංශය කියන එක. ඒ කියන්නේ රජය සතු ඒ කියන්නේ රජයකට ඒ දේ කරන්න බෑ. උන්ට ඒකට අවශ්‍ය කරන කිසිම පහසුකමක්වත් එතකොට උනන්දුවක්වත් ඒ කියන්නේ රජයක් විදියට ආණ්ඩුවකට උනන්දුවක් තිබුණාට මම කියන්නේ මේ රාජ්‍ය ආයතන වලට ඒ දේ නැහැ. EDN එක නැහැ. හැබැයි පුද්ගලික අංශ සතු වෙනවත් එක්කම උන්ට ඔවුන්ගේ DN එකේම තියෙන්නේ තමන්ගේ ලාභාංශ වැඩි කරගන්න අනිවාර්යයෙන්ම තරංකාරීත්වය වැඩි තරංකාරීත්වයක් යටතේ හොඳ ප්‍රතිඵලයක් කියන්නේ පාරිභෝගිකයන්ට ලබා දීලා ඊට පස්සේ තමන්ගේ ව්‍යාපාරය වැඩි කරගෙන ඒකෙන් ලාභාංශ වැඩි කරගන්න වෙනවා. හරිද? ඒතර ඒක එහෙම කරගන්න අනිවාර්යයෙන්ම උන්ට තමන්ගේ කොස්ට් එක අඩු කරගන්න වෙනවා. ඒ වගේම තමයි රෙවෙනියු එක ආදායම වැඩි කරගන්න වෙනවා. ඒව කරගන්න අනිවාර්යයෙන්ම අලුත් තාක්ෂණය අරගෙන ඇවිල්ලා ඊට පස්සේ තමන්ගේ වෙළඳපළ ඒ කියන්නේ පුළුල් කරලා ඊට පස්සේ ඉනෝවේෂන්ස් එහෙම නැත්නම් නව උත්පාදනයන් අරන් ඇවිල්ලා ලෝකයේ හැමතැනම තියෙන අලුත්ම දේවල් ලංකාව ඇතුළට අරගෙන ඇවිල්ලා මොකද ඒ තුලින් තමයි තමන්ගේ ඵලදායීත්වය එන්න වැඩි කරගෙන ඊට පස්සේ ඒ තුලින් තමන්ගේ ලාභාංශත් වැඩි කරන්න පුළුවන් වෙන්නේ. ඒතකොට කෙනෙක් තර්කයක් අරගෙන ආවොත් එහෙම ඒක නේද මේක නේ උන් ලාභාංශ විතරයි නේද මේකදී අරමුණු කරගන්න කියලා. එහෙම නෑ. ඒ කියන්නේ ලාභාංශ ගන්න නම් විශේෂයෙන්ම මේ විදුලි බලය වගේ තැනකදී අනිවාර්යයෙන් මේ සේවාව ලබා දෙන්න. ඒ කියන්නේ ඍජු හොඳ ඒක තාමත්ම හොඳ සේවාවක් ලබා දෙන්නට ඕනේ. ඒතර මෙතන තව කරන්න පුළුවන් දේවල් දෙකක් තමයි විදුලි බල ජනනය සහ ඩිස්ට්‍රිබියුෂන් මෙන්න මේ හැම එකක්ම අනිවාර්යයෙන්ම රෙගියුලේටර් බොඩි එකක් හරහා ඒ කියන්නේ විශේෂයෙන්ම මිල තීරණය කිරීමේදී මිල තීරණය කිරීමේ අයිතිය ලබා දෙන්න දැන් අපේ CSL එක තියෙනවා. එතකොට ඒ ආයතනයේ හරහා අනිවාර්යයෙන්ම මේ මිල වැඩිවීම කියන එකට සම්පූර්ණයෙන්ම ඒක රෙගුලේට් කරන්න ඕනේ. ඒ කියන්නේ වසරකට එක පාරක් හෝ වසරකට දෙපාරක් හෝ වසරකට තුන් පාරක් හැම මාස 4කට පාරක් හෝ ඒකට රිවිව් එකක් වෙනම තියලා ඊට පස්සේ ස්ටේක් හෝල්ඩර්ස් ඔක්කොම
එක තැනකට අරගෙන ඇවිල්ලා එක වේදිකාවට අරන් ඇවිල්ලා ඊට පස්සේ ඒක අර හියරින් එකක් විදිහට කරලා ඒ මිල වැඩිම අවශ්‍ය නම් කරනවා නැත්නම් නොකර ඉන්න ඒ කියන්නේ ඒක අප්‍රූව් කරනවා එහෙම නැත්නම් ඒක අනුමත කරනවා හෝ ඒක ප්‍රතික්ෂේප කරනවා කියන අයිතිය අනිවාර්යයෙන්ම ඒ කියන්නේ රෙගියුලටරි බොඩි එකට අපි අනිවාර්යෙන් දෙන්නට ඕනේ. ඒතකොට ඒකට අපිට වෙනම ආයතනයක් ලංකාවේ තියෙනවා. එතකොට ඊට පස්සේ දැන් ඔය විදුලි බල නිෂ්පාදනයේ ජනනය ගත්තොත් එහෙම අපේ කලාප විදිහට ගත්තත් අපි දන්නවා අපේ දැන් වයම කලාපය ගත්තොත් එහෙම එහෙම නැත්නම් හම්බන්තොට වගේ දකුණු කලාපය ගත්තොත් එහෙම ඉතාමත්ම හොඳින් සූර්යාලෝකය ලැබෙනවා. එතකොට ඒ පළාත් වලින් අපිට අනිවාර්යයෙන්ම සූර්ය බලය භාවිතා කරලා ඒ කියන්නේ වැඩිපුර විදුලි බලය නිෂ්පාදනය කරන්න පුළුවන්. එතකොට ඒ වගේම තමයි උතුරු සහ වයම කලාපේ සුළං වැඩි නිසා සුළං බලයෙන් සෑහෙන අපිට විදුලි නිෂ්පාදනය කරන්න පුළුවන්. මැද කඳුකරට ආවම අනිවාර්යෙන් වතුර එහෙම නැත්නම් අපේ තියෙන මොනවද ජල විදුලියෙන් අපිට හොඳ විදුලි නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ වගේ කලාප වශයෙන්ුත් අපිට මේ තරංකාරීත්වය ඇති කරලා අර සිස්ටම් ඔපරේටර්ස්ලා හරහා වෙනම අපේ පද්ධතියට නැෂනල් ග්‍රිඩ් එකට තරංකාරී මිලට මේ විදුලිය ඉතාමත්ම අඩු මිලකට ලබා ගන්නට පුළුවන් වෙන විදිහට මේ තරංකාරීත්වය හදා ගන්නට පුළුවන්. ඒක කරන්න පුළුවන් වෙන්නේ ඒ විදුලි ජනනය කියන එක අනිවාර්යෙන් පුද්ගලීකරණය කිරීම සහ ඊට පස්සේ ඒක විශාල පිරිසක් අතරට සුදුසුකම් ලත් විශාල පිරිසක් අතරට බෙදා හැරීම තුළින් පමණයි. ඒක රජයකට කරන්න බෑ. මොකද රජයට ඒ වගේ තරංකාරීත්වයක් ඇති කොච්චර උත්සාහ කරත් රජය ඇතුලේ ඒ වගේ තරංකාරීත්වයක් ඇති වෙන්නේ නැහැ. එතකොට ඔන්න ඔය මොඩ්ලේට එනකං ඒ කියන්නේ ජනනය සහ බෙදා හැරීම කියන එක 100%ක් පුද්ගලීකරණය කළා ට්‍රාන්ස්මිෂන් එක ඒක අර අපි පබ්ලික් ප්‍රයිවට් විදිහට යන ඒවා ඉතාමත්ම ලොං ටර්ම් එහෙම නැත්නම් දීර්ඝකාලීන ව්‍යාපෘති. ඒකට එතනදී ඒවට ලොකු කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එකක් අවශ්‍ය වෙනවා. ඒකට පුද්ගලික අංශයට පුළුවන් වෙනවා කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එකයි නෝ-හව් එක අරගෙන එන්න. රජයක් විදිහට උන්ට හැකියාවක් ලැබෙනවා මේක අයිති තියා ගැනීම තුළින්. තව එක කතාවක් තියෙනවා මේ අපි දැන් අර නැෂනල් සිකියුරිටි ගැනත් පොඩි බයක් තියෙනවානේ. ට්‍රාන්ස්මිෂන් එකේ අයිති ආණ්ඩු සතු ගැනීම තුළින් ඇත්තටම මේක කාටවත් ඒ කියන්නේ අර ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන විදිහට සැබොටාජ් කරන්න බැරි වෙන්න අර කන්ට්‍රෝල් එක තියාගන්න පුළුවන්. මොකද අපි දන්නවා ඩිස්ට්‍රිබියුෂන් එකයි ජෙනරේෂන් එකයි ඩිස්ට්‍රිබියුෂන් එකයි දෙකම ඒ කියන්නේ බැලන්ස් වෙන්නේ ඒක මේ නැෂනල් ග්‍රිඩ් එකේ. ඒතකොට නැෂනල් ග්‍රිඩ් එකේ අර බලපෑමක් කරන්න පුළුවන් අයිතිය රජ සතු තියා ගැනීම තුළින්. ඒතකොට අපිට ඔය නැෂනල් සිකියුරිටි ගැන බය වෙන්න දෙයක් නැහැ. ඒතකොට ඒකත් අපිට එතනින් අයින් කරගන්න පුළුවන්. ඒතකොට ඔන්න ඔය මොඩල් එකට ඔක අරන් ගියේ නැත්තම් අරන් යන තාක්කල් අපි බලාපොරොත්තු වෙන අර අපේ මේ බලශක්ති ශේත්‍රයේ දැවැන්ත පිම්මක් පනින්න නම් අපිට හම්බෙන්නේ නැහැ ෂදී. මොකද ආණ්ඩුව ඕක කෑලි 10කට කඩා ගත්තත් කොහොම කරත් ඕකට අවශ්‍ය කරන නෝ-හව් එක අපිට එන්නෙත් නැහැ. තරංකාරීත්වය ඇති වෙන්නෙත් නැහැ. අපිට අවශ්‍ය කරන පුද්ගලික ආයෝජකයන් ටෙන්ඩර්ස් වලින් දාගන්න පුළුවන්. ඒක මම නැහැ කියන්නේ නැහැ. ඒ කියන්නේ ව්‍යාපෘති ටික ටෙන්ඩර්ස් වලින් කරන්න පුළුවන්. නමුත් බලශක්තිය ඇතුලේ ලොකු වෙනසක් ඇති වෙන්න අවශ්‍ය කරන දැවැන්ත ආයෝජන ලොකුට අපේ රට ඇතුළට අනිවාර්යෙන් එන්නේ නැහැ. පුද්ගලික ආයෝජන ඒ කියන්නේ මේක පුද්ගලීකරණයට ලක්ුනේ නැත්තම්. ඒ කියන්නේ විදුලි ජනනය සහ බෙදා හැරීම ආයසරයක් කියනවා. එතකොට ඔන්න ඔය තරමට මම කියන්නේ ඒක රජයක් විදිහට මීට වඩා අපි ඒ කියන්නේ බය නැතුව මේවා කඩලා අපි අයින් කරන්න ඕනේ. මොකද එහෙම අයින් කරන්නේ නැති තාක්කල් අපිට ඇත්තටම අර ලොකු ගමනක් යන්න බෑ. ඒ කියන්නේ ආණ්ඩුව කොච්චර සද්භාවයෙන් උත්සාහ කරත් කරන්නේ වැරදි දෙයක් නම් ඒ කියන්නේ මම කියන්නේ ඒ කියන්නේ වෙනස් වෙන්න බැරි නම් ඒ කියන්නේ මිනිස්සු වෙනස් වුන් නැත්තම් එහෙම පරිණාමය වුන් නැත්තම් එහෙම අනිවාර්යයෙන්ම වඳ වෙනකනේ වෙන්නේ. ඒකෝට මේ වගේ මම කියන්නේ මේ වගේ අවස්ථාවලදී තවදුරටත් ඒ කියන්නේ අර කියපු දෙයක් හින්දා ඒක උස්සගෙන යන්න උත්සාහ කරනවා නම් ඉතින් ඒක අපරාධයක්. ඉතින් ආණ්ඩුවටම තමයි ඒ Tamante යන්න අවශ්‍ය කරන ඉලක්කයන් වලට යන්න බෑ. අපි හැමදාමත් ඒතර අපේ බලශක්තිය කියන එක හැමදාමත් මේ වගේ ස්ට්‍රගල් කර ඉස්සරහට යනවා. සහ ඊට පස්සේ රජය සතු ඔය ටික ඔක්කොම තියාගත්තත් ෂදී ඔය ටෙන්ඩර්ස් වලින් ඔය අපි දැක්ක පහුගිය කාලේ පුරාවටම එළියට ගිය මහා පරිමාණයේ ටෙන්ඩර්ස් ඔක්කොම එළියට ගත්ත අය සහ ඊට පස්සේ ඔවුන් ඒක ඇතුලේ පර්ෆෝමන්ස් කියන පැත්තෙන් ගත්තොත් එහෙම ඒකෙන් කොච්චර අඩුපාඩු වෙලා තියෙනවද කියන එක මේ ඔක්කොමත් අපිට ඕන තරම් පේන්න තියෙනවා. ඉතින් මේ ඔක්කොටම ඌට වඩා හොඳ විසඳුමක් හොයාගන්න පුළුවන් අර ඇත්ත තරංගකාරීත්වයක් පුද්ගලීකරණය කිරීම තුළින් මේ ශේෂ්ත්‍රයට ලබා දීම තුළින්. මම හිතන්නේ සමහර තීන්දුව తీරන ඍජු එහෙම නැත්නම් බය නැතුව අර කිව්වත් වගේ ගන්න පුළුවන් නම් මම හිතන්නේ මේ සියල්ලම අපි මේ කතා කරන දේවල් විවේචන වුණත් එක්තරා විදිහකට මේ හැම විවේචනයක් පිටපස්සටම තියෙන්නේ අපි මේ රටට ගැන එහෙම නැත්නම් මේ පද්ධතිය වෙනස අපිත් අපේක්ෂා කරන නිසා මීට වඩා හොඳ ආකාරයකින් කරන්නේ කොහොමද කියන යෝජනා විදිහට තමයි අත්‍තරම අපි මේ හැම දෙයක්ම ඉදිරිපත් කරන්නේ. ඉතින් බය නැතුව සමහර තීන්දුව తీරන ගන්න කියලා අතරම අපි ආණ්ඩු පක්ෂයට
නැවත නැවතත් මතක් කරනවා. කොහොම වුණත් මංජු මේ ඔය එකම මේ ඒකාබද්ධ විපක්ෂයේ කතාබහකුත් තියෙනවා පහුගිය දවසක ඇත්තටම මේ මාධ්‍ය සාකච්ඡාවක් ඇත්තටම. මොකද මේ සාකච්ඡාවට ඇත්තටම සජ්ජබේ නම් සහභාගී වුණේ නැහැ. නමුත් අනිත් පාර්ශ්ව ටික එහෙම නැත්නම් ඒකාබද්ධ විපක්ෂයෙන් මේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වුණා. මෙතෙන්දී ඇත්තටම විශේෂයෙන් අවධානය යොමු කරපු කාරණාවක් තියෙනවා ඇත්තටම මේ විශේෂයෙන්ම මේ අපි දන්නවනේ රනිල් වික්‍රමසිංහට යම් චෝදනා කීපයක් තියෙනවා කියලා මේ විදේශ සංචාර පිළිබඳ මේක පෞද්ගලික සංචාරයක්ද එහෙම නැත්නම් මේක රජයෙන් නැත්නම් රජයේ මුදල් භාවිතා කරමින් ගියපු පෞද්ගලික සංචාරයක්ද කියන එක. ඉතින් මේ කාරණාව ගැන කතා කරනවා මෙන්න මේ සාකච්ඡාව ඇතුළතදී. මෙතෙන්දී ඔවුන් කියන්නේ නැහැ ජනාධිපතිවරයෙක්ට පෞද්ගලික එහෙම නැත්නම් පෞද්ගලික සංචාරය රාජ්‍ය සංචාර කියලා දෙයක් නැහැ. එහෙම නැත්නම් ඒ දෙකම එකයි වගේ කතන්දර ටිකක් මේ සාකච්ඡාව ඇතුළතදී කතා කරලා එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ නිර්දෝෂීභාවයට ලක් කරන්න තමයි උත්සාහ කරන බවක් අපි දැක්කේ. ඔය කතාවත් එක්කම මම තවත් එතෙන්නම කෑල්ලක් එකතු කරන්නම්. ඇතර මේ අපි දන්නවනේ මේ වෙනකොට CID අත්අඩංගුවේ පත්වෙන සුරේෂ් සාලේ ගැන විශේෂයෙන්ම කවුද විමාන වීරවංශය එතකොට අපි ගත්තොත් ගම්මන්පිල වගේ හිටපු මන්ත්‍රීවරු දැඩි ලෙස විවේචනය කරනවා මේ කරන්නේ අර කිව්වත් වගේ රනිල් විරුද්ධ අඩේමක් එහෙම නැත්නම් මේ ජාතියට කරන ලොකු හානියක් කියන කතාව දැනටත් තවමත් දිගින් දිගටම ඉතාමත් වියරුවෙන් ඔවුන් ප්‍රකාශ කරන බවක් අපි පහුගිය දවස්වල මේ මාධ්‍ය තුලින් දැක්කා. ඉතින් මම කැමති අතට මෙන්න මේ කාරණා දෙකම එකතු කරලා අපේ පැත්තේ තියෙන අදහස අපි කතා කරොත් හොඳයි කියලා. චදි ඔය දෙකම ඇත්තටම දැන් මේ වෙනකොට උසාවිය ඉදිරියේ සිදුවෙන නඩු කටයුතු නිසා ඒ කියන්නේ අපි හැමදාමත් හිතුවා වගේ ඒ කියන්නේ අපේ රටේ ඒ ගරු අධිකරණයට ඒක නඩු කටයුත්ත බාධාවනක් නොවන විදිහට මේකේ අපි දකින දේශපාලන කියවීම මම හිතන්නේ කියවා ගන්න එක තමයි අපේ රටේ කියන්නේ රටේ පුරවැසියෝ විදිහට අපේ තියෙන යුතුකම. එතකොට පළවෙනි දේ තමයි රනිල් වික්‍රමසිංහගේ කතාව. ඉතින් ඕක අනිවාර්යෙන්ම අධිකරණය ඇතුළතදී මම හිතනවා රටේ ප්‍රගතියට අනුගත වෙන විදිහට ඕක විසඳනවා කියලා මට සෑහෙන විශ්වාසයක් පුද්ගලිකව පුරවැසියෙක් විදිහට මට තියෙනවා. ඒ කියන්නේ අපේ රටේ විශේෂයෙන්ම පහුගිය කාලේ පුරාවටම මේ දේශපාලන ක්‍රියාකාරීත්වයන් පිළිබඳව කියන්නේ විශේෂයෙන්ම අපේ මහා අධිකරණයන් ශ්‍රේෂ්ඨ අධිකරණයන් වලට ගිය නඩු වලින් ජනතාව පැත්තෙන් ලැබුණ තීන්දුව තියෙන ඉතාමත්ම ජනතාවාදී. ඉතින් ඒකත් එක්ක මම විශ්වාස කරනවා මෙතනදිත් අධිකරණය විසින් අනිවාර්යෙන්ම ව්‍යවස්ථානුකූලව ඒ අවශ්‍ය තීන්දුව ඒක අපිට බලා ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් මෙතනදී මේ දේශපාලන කතාවේදී මම හිතන්නේ ඒක සජිබේ ඒ කියන්නේ ක්‍රමෝපායිකව ඒක මම හිතන්නේ ඕක මගහැරලා තිබුණා. ඕකට සහභාගී වෙන එක. ඉතින් ඔය ඒකාබද්ධ විපක්ෂය කියලා එන්නෙම තාමත් මේ අර පරණ කුණු ගොඩමනේ අර මුහුදේ ගහගෙන යන කුණු ටිකම රැල්ලට ආපහු සැරෙනවා වගේ රොත්ත පිටින් එකතු වෙවි කට්ටිය එනවා. දැන් මම ඕක දකින්නේ මෙහෙමයි. ඕක මම කියන්නේ ඕගොල්ලන්ට ඔය වගේ දේවල් ඊළඟ අවුරුදු 3 දිගටම එකතු වෙලා කරන්නට ක්‍රියාකාරකම් ඇති වෙන්න ඕනේ. ඒකට හැමතිස්සෙම ඔය ඒකාබද්ධ විපක්ෂය එකතු වෙලානේ ඔය කුණුගොඩ ඒ කියන්නේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට ආවත් විවාදයකට ගියත් ඔය ඔක්කොම එකතු වෙලානේ යන්නේ. ඒකට අපේ මිනිස්සුන්ට අමතක වෙන්නේ නැතුව අපිට බලා ගන්න ඒ කියන්නේ හැමතිස්සෙම මතක තියාගන්න පුළුවන් මේ කණ්ඩායම තමයි අපි ප්‍රතික්ෂේප කරපු කණ්ඩායම පහුගිය ඡන්ද වලින්. ඒතර ඊළඟ ඡන්දෙදී අනිවාර්යයෙන්ම අපි පරාද කරන්න ඕනේ මෙන්න මේ ඒකාබද්ධ විපක්ෂය කියන එක අපිට අර නැවත නැවතත් මතක් කරලා දෙනවා. ඇත්තටම මේ කණ්ඩායම විසින් අපිට ආයේ ආයාසයෙන් මතක් කරගන්න ඕනේ නැහැ. මොකද ඕක ඇතුලේ ඉන්න සාතිශය බහුතරයක් තමයි මේ රටේ තියෙන අපේ රටේ සම්පූර්ණ එක්කෝ අපේ රටේ ආර්ථිකය සම්පූර්ණ විනාශ කරේ. එහෙම නැත්නම් අපේ රටේ වංචාව දූෂණය කියන එක සම්පූර්ණයෙන්ම අපේ ලේ නහරවලට අපේ ඇතුළට දුන්නේ. එහෙම නැත්නම් අපේ රට අමුවේ විදේශ රටවල් වලට දේශපාලන තීන්දුව මත පාවලා දුන්නේ. එහෙම නැත්නම් ඒ කියන්නේ මේ තියෙන දූෂිත දේශපාලන සංස්කෘතිය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරේ. රටක් විදියට අගාධයට සමාජයක් දේශපාලනයක් ආර්ථිකයක් අගාධයට යන්නට අවශ්‍ය කරන සියලුම රුකුල් දුන්න කණ්ඩායම තමයි ඔය ඒකාබද්ධ විපක්ෂය ඇතුළේ ඉන්නේ. ඒතොර ඒකින්ද ඔය රනිල් වික්‍රමසිංහලට ඇවිල්ලා ජග් ගහන රාජපක්ෂලාට වික්‍රමසිංහලට ඇවිල්ලා ජග් ගහන එහෙම නැත්නම් ඇවිල්ලා ඒගොල්ලෝ වෙනුවෙන් කතා කරන ඔය කඳවුරු වෙනුවෙන් කතා කරන ඒගොල්ලෝ කියන ඔය මොන කතා අරගෙන ආවත් චදී මම කියන්නේ ඒගොල්ලන්ගේ අවසාන අරමුණ තමයි තමන්ව ආරක්ෂා කර ගැනීම. මොකද ඔවුන්ට දැන් ඔවුන්ගේ පසු පෙර කළ වැරදි ඔක්කොම ඔවුන්ට සිහි වෙන නිසා ඔවුන්ට තනිව ඉන්නට ලොකු බයක් චකිතයක් තියෙනවා. එතකොට ඒකින්ද ඔවුන්ට ආරක්ෂණයක් අවශ්‍යයි. එතකොට මේ වෙලාවේ නීතිය ආරක්ෂණයක් ඔවුන්ට හම්බෙන්නේ නැහැ කියන එක ඔවුන්ට
දැනෙනවා. ඒ කියන්නේ දැන් මේ වෙලාවේ රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒතකොට තමන්ගේ පෙර කර වැරදි හින්දා අනිවාර්යෙන් නීතිය ඉදිරියේදී තමන්ට ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන එක ඔවුන් දන්නවා. එතකොට ඔවුන් මේ රැකවරණය කියන එක හදාගන්න හදන්නේ සමාජ රැකවරණයක් හදාගන්න හදනවා. මේ වගේ කණ්ඩායමක් එකතු වෙලා යම් ඒ කියන්නේ දවස ගානේ ඇවිල්ලා මේ ප්‍රවෘත්ති සාකච්ඡා තියලා හරි නැත්තම් විවාදවලට ඇවිල්ලා හරි මේ අමුතු ජනමතයක් ගොඩනගන්න උත්සාහ කරලා. නමුත් ඔවුන්ට අමතක වෙන දේ තමයි ඒක කරන්න ඇත්තටම සිද්ධ වෙන්නේ අර කුණු වෙච්ච තුවාලයක් ගඳ ගගා එළියට යනවා වගේ ඔන්න ජනතාව අතරේ ඉතාමත්ම දැඩි අප්‍රසන්න බවට දකින දවස ගානේ පත් වෙනවා. මොකද අපි ඔක්කොම දන්න දෙයක් තමයි ඒ කියන්නේ වික්‍රමසිංහලා රාජපක්ෂලා ඔය ඔක්කොම අපේ රටේ නීතියේ ආධිපත්‍යයේ ඉඳලා මේ හැම දෙයක්ම දේශපාලන බලය භාවිතා කරලා අපේ රටේ සමාජ ක්‍රමයන් මේ හැම එකක්ම අධික ලෙස භාවිතා කරා. කියන්නේ තමන්ට එහයින් කියන්නේ තමන්ට උඩින් කිසි දෙයක් නැහැ නීතියක් තියෙන තමන්ට පල්ලෙහෙන් කියන මට්ටමින් තමයි ඔවුන් සම්පූර්ණයෙන්ම තමන්ගේ මුළු දේශපාලන ක්‍රියාවලියම ලංකාවේ අරගෙන ගියේ. එතකොට එතනදී අපේ රටේ සාතිශය බහුතරයක් ජනතාව පුරවැසියෝ අර බලාපොරොත්තු වෙච්ච සැබෑ දේශපාලන වෙනස ඇතුලේ බලාපොරොත්තු වෙන ප්‍රධානතම දෙයක් තමයි අර රටේ නීතිය හැමෝටම පොදුයි කියන කතාව. ඒ කියන්නේ නීතියට උඩින් කිසිම කෙනෙක් නැහැ කියන කතාව. ඒක මම හිතන්නේ හැම දේශපාලන වේදිකාවකම විශේෂයෙන්ම ප්‍රගතිශීලී දේශපාලනයක් යෝජනා කරන හැම දේශපාලන කණ්ඩායමක්ම උඩින්ම කියපු කතාවක්. කිසිම කෙනෙක් නීතියට උඩින් නැහැ කියන එක. ඒතර ඒක ජාතික ජනබලවේගයට සහ ඔවුන් විසින් මෙහෙවන ආණ්ඩුවත් එක්ක වැඩ කරන මේ රාජ්‍ය අංශයට මේ ඒ කියන්නේ ඉතිහාසයේ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඒ ජනතාව ඉල්ලපු ඒ වෙනස ඒ කියන්නේ විශ්වාසය පරමාධිපත්‍ය වෙනස ඒ කියන්නේ අර ව්‍යවස්ථාවෙන් අපිට ලැබිලා තියෙන අයිතිය අපේ ඇස් දෙක ඉදිරිපිට බලා ගන්න අවස්ථාවක් ලැබිලා තිනවා. දැන් ඒකේ එකක් අපිට හම්බුණා ශදිර මතක ඇති අර මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, එතකොට කවුද? පී.බී. ජයසුන්දර, කබ්‍රාල් මේ ඔක්කොම අපේ රටේ වෙච්ච ආර්ථික ඒ කියන්නේ අවපාතයට වැරදිකරුවන් කියලා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දුන්නා. ඒක මං කියන්නේ ඉතිහාසයේ ඉතාමත්ම විශිෂ්ට ඒ කියන්නේ ජනතාව පැත්තෙන් ලබා දුන්න තීන්දුව. එතකොට ඒ වගේම තීන්දුවක් මම කියන්නේ ඒ කියන්නේ මෙතන දෙයක් වෙලා තියෙනවා නම් ඒක අපි නීතිමය කටයුත්තකින්ද අපි දන්නේ නැහැ කොයි උසාවිය කොහොමද විසඳෙන්න නියමිත කියලා. නමුත් එහෙම නීතිය උල්ලංඝනය වෙලා වීමක් වෙලා තියෙනවා නම් ඒ කියන්නේ අපේ ව්‍යවස්ථාපිත පුරවැසි බලය අයුතු විදිහට මෙතන පාවිච්චි වෙලා තියෙනවා නම් ඒක රනිල් වික්‍රමසිංහද කියන එක අදාළ නැහැ කියන එක මේ ඒ කියන්නේ ඒ කියන්නේ ඒ කියන්නේ මේකෙන් එළියට පෙනුනොත් එහෙම මම කියන්නේ ජනතාවට ආණ්ඩුව පිළිබඳ විතරක් නෙමෙයි මුළු රාජ්‍ය පිළිබඳවම ඇත්තටම දැඩි විශ්වාසයක් සහ දැඩි ගෞරවයක් අනිවාර්යෙන් ගොඩනගෙනවා සහ ඒකත් එක්ක එළියට යන පණිවිඩයත් මම කියන්නේ. ඒ කියන්නේ වෙළඳ ඒ කියන්නේ ගෝලීය වෙළඳපළවල් වලට එහෙම නැත්නම් ලංකාවෙන් එළියට යන පණිවිඩයත් මේක දේශපාලන පරිගැනීමක් විදිහට නෙමෙයි. දැන් මේගොල්ලෝ මේක මේ අර්ථකථනය කරන්න හදනවා මේක මේ දේශපාලන පරිගැනීමක් කියලා. දේශපාලන පරිගැනීම තමයි අර මහින්ද රාජපක්ෂලා කරේ. අර උසාවියේ මේ මහේස්ත්‍රාත්වරුන්ගේ ගෙවල් වලට ගල් ගහපුවා. එතකොට පාර්ලිමේන්තුව ඇතුලේ එක රැයකින් තමන්ගේ කණ්ඩායම ඔක්කොම මේ අවුස්සලා අර හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියව පහ කරපු දේවල් ඒවා තමයි ගැන අයුතු දේශපාලන පලිගැනීම කියන එක. මේක ඉතාමත්ම ක්‍රමවත්ව අපේ රටේ පොලිසිය රහස් පරීක්ෂණ පොලිසිය සහ ඊට පස්සේ අපේ නීතිපති දෙපාර්තමේන්තුව කරුණු ගොනු කරලා උසාවියක් කරහා ලැබෙන තීන්දුවක් කරහා වෙන දෙයක්. එතකොට මේකට මේ තවදුරටත් මේ ප්‍රෙස් කොන්ෆරන්ස් සිටිය එළිය කියව යන්න ඔහොම එළිය කියව ගියාට කමක් නැහැ ශදී. මේක නීතිමය කටයුත්තක් ඇතුලෙන් සිද්ධ වෙන්නේ නැතුව මේකෙන් එළිය මේක දේශපාලන පරිගැනීමක් සිද්ධ වෙනවා නම්. දැන් එහෙම දෙයක් නෙමෙයිනේ මේ නීතිමය කටයුත්ත. දැන් රනිල් වික්‍රමසිංහට අප ලැබිලා එළියටත් වෙලා ඉන්නවා. එතකොට රටේ නීතිය වුන් විශ්වාස කරනවා නම් රටේ උසාවිය විශ්වාස කරනවා නම් උන්ට තියෙන්නේ මේක නීතිය ඉදිරියේදී ප්‍රශ්න විසඳගෙන තමන් නිවැරදි නම් තමන් නිවැරදි කියලා පෙන්න ගන්නකනේ. ඒතර එහෙම වුණාම ජනතාව තීරණය කරයි හරි එහෙනම් මෙතන දේශපාලන පරිගැනීම තමයි ආණ්ඩුව කරන්න ගිහිලා තියෙන්නේ කියලා. ඉතින් එහෙම නොවෙනවා නම් එහෙම එතකොට ආණ්ඩුවට පුළුවන් වුණොත් මේක කරලා තියෙන වැරද්දක් කියලා පෙන්වන්නට සහ ඒක ඇතුලේ රනිල් වික්‍රමසිංහ වැරදිකාරයෙක් වෙන්න. එතකොට මම කියන්නේ අපි රටක් විදිහට රාජ්‍යයක් විදිහට ලබාගෙන ජයග්‍රහණයක්. එතකොට no one is above the law කියන එක අනිවාර්යෙන් අපි මුළු ලෝකෙටම පෙන්වන අවස්ථාවක් බවට මේකපත් වෙනවා. එතකොට කියන්නේ ඉතිහාසයේ පුරාවටම කියන්නේ අපි හැමදාම කියන දෙයක් තමයි රනිල් වික්‍රමසිංහලා කියන්නේ අපේ රටවල් වල අපි ඕන කෙනෙක් එක අපිට තර්ක කරන්න පුළුවන් ප්‍රගමණයට වඩා අගතියට යන්නට තමයි වැඩ කියන්නේ මුළු දේශපාලන සංස්කෘතිය ඇතුලේ වැඩේ කරලා තියෙන්නේ. ඉතින් ඔය ඒකාබද්ධ විපක්ෂයේ ඕන තරම් ඔය කණ්ඩායම එකතු වෙවි ඔය කුණු ගොඩ එකතු වෙවි කොච්චර කෑ ගැහුවත්
ඕකට ආකර්ෂණය වෙන්නේ ඉතාමත්ම සීමිතර ඔවුන් මතම යැපිච්ච පරපෝෂිතයෝ ටිකක් විතරයි. රටේ බහුතර ජනතාව දවස ගානේ ඕවා දකින සතිය කතා කරේ නැතුණාට ඉතාමත්ම අප්‍රසන්න විදියට ඕකෙන් බැහැර වෙලා යනවා. ඉතින් මම කියන්නේ ඕක කරන එකමයි හොඳ. ඕක තවත් ඉස්සරහට තව වැඩිපුරත් කරන එක හොඳයි සහ ඔය ඒකාබද්ධ විපක්ෂය ගැන ලොකු ආදරයක් තියෙන කණ්ඩායම් තවත් එළියට ඇවිල්ලා ඒගොල්ලොත් එක්ක වාඩි වෙන තරමට හොඳයි අපිට. ඒතර අපිට හරියටම බලා ගන්න පුළුවන් මේ කුණුගොඩට එකතු වෙන්නේ කවුද කියන කණ්ඩායම. ඒතර ඕකේ අනිත් කතාව තමයි අර සලේගේ ප්‍රශ්නය. ඉතින් ඕකත් මේකත් මේ වෙලාවේ නඩු කටයුත්තක් තියෙන එකක්. ඒතර එතනදිත් මම කියන්නේ එතනින් ඒ නීතිමය කටයුත්ත රෙහායෙන් ගිහිල්ලා ඔවුන් මේ නැවත වතාවක් කොහෙන් හරි මේ මොකක් හරි ඔවුන්ට දේශපාලනේ එල්ලෙන්න කොක්කක් තමයි මේ හොයන්නේ. ඉතින් ඔවුන් දන්න එකම කොක්ක තමයි එක්ක ජාතිවාදේ නැත්නම් ආගම්වාදේ නැත්නම් රණවිරු දඩේම. ඕකනේ මහින්ද රාජපක්ෂලා මේගොල්ලන් ඔඩොක්කු තියාගෙන අර පෝලා කියලා දුන්න එකම දේවල් ටික. ඉතින් ඔය තුනම එල්ල ගන්න හදනවා. දැන් මම කියන්නේ ශාදී බලන්න. හරි දැන් සලේ නිවැරදි කරුවෙක් අනිත් එක තමයි අපි තේරුම් ගන්න ඕනේ ගරු මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමයි ඒ ඩීఓ එක නිකුත් කරලා අද වෙනකොට ඒ ප්‍රශ්න කිරීම කරගෙන යන්නේ රිමාන්ඩ් බණ්ඩාගාර ගත කරලා. එතකොට සලේ වගේ කෙනෙක් අපේ රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ඉහළම තලයේ නිලධාරියෙක්ව උසාවියක් හරහා සදී කිසිසේත්ම එහෙම නිකන් ආවට ගියාට එහෙම මේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනවා කියන එක අපි පුරවැසි විදිහට අපි විශ්වාස කරන්නේ නැහැ. ඒතර මෙතන මොනවා හරි සාධාරණ සැකයක් සහ හේතු ටිකක් තියෙන නිසා තමයි ඒක වෙන්නේ කියලා අපි විශ්වාස කරනවා. අපි දන්න නීතිය සහ අපි දන්න ව්‍යවස්ථාව හරහා. එතකොට එතනදී ඇත්තටම අපේ රටේ අහිංසක මිනිස්සු 220කට ආසන්න ප්‍රමාණයක් කිසිම වැරද්දක් නැතුව තමන්ගේ අවිහිංසක ආගම් විශ්වාසයක් අදහන්නට යෑම වැරදක් කරලා අමුවේ ඝාතනයක් ලංකාව ඇතුලේ සිද්ධ වුණා සහ ඊට පස්සේ ඒක තාම මේක හරියටම මෙහෙයවපු කණ්ඩායම කවුද කියන එක ඔප්පු වෙලා නැහැ කියලා ජනමතයක් ගොඩනැගිලා තිනවා. ඒක ඇතුලේ ඒ පවුල්වල මිනිස්සු ඉතාමත්ම අසරණ වෙලා තිනවා. ඒතර ඔවුන්ට ඒ සාධාරණ අනිවාර්යෙන් ඉෂ්ට විය යුතුමයි. ඒතර මම කියන්නේ මේ නඩු කටයුත්ත හරහා වැරදිකරු වෙනවා නම් එහෙමයි නැත්තම් එහෙමයි. හැබැයි මිනිස්සුන්ට අඩු ගානේ උත්තරයක් හම්බ වෙනවා. මම කියන්නේ එතනට අපි යන්න දෙන්න ඕනේනේ. දැන් ඒක යන්න දෙන්නෙත් නැතුව මේ කුහක දේශපාලඥයෝ ටික කොහෙන් හරි උස්සලා ගන්න බලනවා නැවත වතාවක් මේ රණවිරු දඩයමක් කියලා මේක පෙන්නලා ඕකත් අපේ රටේ බහුතරයක් ජනතාව ගන්නෙම නැහැ. කොච්චර කෑ ගහන්න දන්නවා. විශේෂයෙන්ම ඔය රණේ කවුද විමල් වීරවංශයි ගම්මන්පිලා ඉස්සරහට ඇවිල්ලා කතා කරන එක දැක්ක ගමන් මිනිස්සු දන්නවා මේක තනිකර යන්නේ දේශපාලන ඇජෙන්ඩා එකට යන වැඩක් කියලා. ඉතින් ඒක මම කියන්නේ ඒක හොඳයි. ඒක වෙන එක හොඳයි. ඒතර මිනිස්සු දන්නවා අනිවාර්යෙන් එහෙනම් මේ ගැන හොයන්න ඕනේ. ඒ කියන්නේ හොයලා අනිවාර්යෙන් මේක ඇත්ත එළියට එන්න ඕනේ කියන තැන තමයි රටේ බහුතරයක් මිනිස්සු හිටගන්නේ. ඉතින් මම හිතනවා ඉතාමත්ම ඒ කියන්නේ නුදුරු අනාගතයේදී මේ උසාවි නඩු කටයුතු දෙකෙන්ම අපිට ජනතාව පැත්තෙන් තීන්දුව తీරන බලා ගන්න පුළුවන් වෙයි කියලා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා අපේ උසාවි අධිකරණ හරහා. ඒ හරහා අපේ රටේ තිබුණ මේ දූෂිත දේශපාලන සංස්කෘතීන් වලට සහ දේශපාලන පලිගැනීම් කියන දේවල් වලට වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ මොන පැත්තටද කියන්නේ නියමිත කියලා. ඔය ඕනම දෙයක් වැරදි විදිහට කවුරු හරි දේශපාලනේ බලය භාවිතා කරලා තියෙනවා නම් ඒ වැරදි විදිහට දේශපාලන බලය භාවිතා කරලා සමාජ අගතියක් සිද්ධ කරපු ඕනෑම කණ්ඩායමකට දඬුවම් ලැබීමට ඒ අවස්ථාව නිර්මාණය වෙලා තියෙනවා. මම කියන්නේ රටක් විදිහට ජාතියක් විදිහට පුරවැසියන් විදිහට අපිට අවශ්‍ය වෙන්නේ අන්න ඒ දේ මේ මහ පොළොවේ යථාර්ථයක් වෙනවා. ඒක යථාර්ථයක් වෙන එක දකින්න. හොඳයි ඔය විදිහට තමයි අද දවසේදී සෙන්ටර් රයිට් පොලිටික්ස් වලදී අපිට කතා කරන්න තියෙන මාතෘකා. ඉතින් යන්න කලින් මතක් කරනවා අපේ මංජුනිෂාගේ YouTube නාලිකාව subscribe කරන්න සහ ඔබේ අදහසත් අපිත් එක්ක බෙදා ගන්න කියලා. ඉතින් තවත් දවසක හැමෝම බලාපොරොත්තු වෙමින් අදට සමු ගන්නවා. සුබ දවසක්.